මේ ලෝකේ තියෙන ලස්සනම සම්බන්ධකම පෞලේ සම්බන්ධකම ස්වාම්පුරුෂයා බිරිඳ කියන සම්බන්ධකම මේ ලෝකෙම පැවැත්ම තියෙන්නේ මේ ලෝකෙම සුන්දරත්වය තියෙන්නේ ලෝකෙම ලස්සන වෙන්නේ මේ සම්බන්ධකම ඇතුලේ අම්මා තාත්තා කියන සම්බන්ධකම එන්නේ ස්වාම්පුරුෂයා බිරිඳ කියන අත්දැකීමත් එක්ක දරුවෝ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ කියන මේ සියලු සම්බන්ධකම් ලෝකයේ තුල ඇති වෙන්නේ ස්වාම්පුරුෂයා බිරිඳ කියන සම්බන්ධකමත් එක්ක මේ සුවිශේෂම සම්බන්ධකම ඇති වෙන හැටිත් හරිම සුවිශේෂයි මගේ බිරිඳ මගේ ජීවිතේ දන්නේම නැති කෙනෙක් හැටියට කොහේද ඉඳලා කොහේ හරි ඉඳලා ඇවිල්ලා මගේ ජීවිතේට මුණ ගැහිලා ඊට පස්සේ මගේ ජීවිතේ හොඳම යෙහෙලිය වෙනවා මාව හොඳටම දන්න කෙනා බවට පත් වෙනවා මගේ ජීවිතේ බවට පත් වෙනවා දන්නේම නැති කෙනෙක් මට අයිති නැති කෙනෙක් කිසිම සම්බන්ධකමක් නැති කෙනෙක් අවසානයේ මගේම මමම බවට පත් වෙනවා මේ හරිම ලස්සන සම්බන්ධකම ඇතුලේ තිබෙන දෙවියන් වහන්සේගේ සුවිශේෂී බව දැක්කේ නැත්නම් ඒ සුන්දරත්වය ලෝකයට එකතු වෙනවට වඩා ඒ පෞල් නිසා ලෝකය ඊටාම වේදනාත්මක තනක් බවට පත් වෙනවා කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ විනි කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ විනි ආදරය කරන්න අපි අඳුනගන්නේ ස්වාම්පුරුෂයා බිරිඳ කියන අත්දැකීම ඇතුලේ ස්වාම්පුරුෂයා බිරිඳ කියන හමුවීම තුල තමයි අපි කොන්දේසි නැතුව ආදරය කරන්න ඉගෙන ගන්නේ හොඳ සහ නරක කියන දෙකම එක්ක ආදරය කරන්න ඉගෙන ගන්නේ යහපත අයහපත මම කැමති දේ අකමැති දේ මට උවමනා දේ මට එපා දේ කියන මේ දෙපැත්තම එක්ක ආදරය කරන්න මට අවස්ථාව සලසන සුවිශේෂම තැන තමයි ස්වාම්පුරුෂයා බිරිඳ කියන හමුවීම පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි හද බැතියෙන් දිවි හිමියෙන් ඔබට පින් දෙමි පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි හද බැතියෙන් දිවි හිමියෙන් ඔබට පින් දෙමි කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ විනි මේ තරම් ගැඹුරුම සම්බන්ධකමකට ආදරයකට මුණ ගැහෙන ඒ දෙන්නෙක්ගේ අතරේ ඒ ලස්සන නැති වෙන තැන තමයි මේ ලෝකයේ තුල තිබෙන ප්‍රධානම සත්‍යතාවය අමතක කරන තැන මේ ලෝකයේ තුල තිබෙන ප්‍රධානම ධර්මතාවය අමතක කරන තැන මොකක්ද මගේ බිරිඳ ඇය මගේ බිරිඳ වුණාට ඇය මට අයිති නැහැ මගේ ස්වාමි පුරුෂයා වුණාට ඔහු මට අයිති නැහැ මේ අයිතිය අත්හැරීම
මේ තණ්හාව මේ අයිති කර ගැනීම අත්හැරීම ඇතුලේ විතරයි පවුලක් ලස්සන වෙන්නේ. ඉතින් පැහැදිලිව පේනවා මම අවුරුදු 40ක් ඇයත් එක්ක ජීවත් වුණා. නමුත් ඇය හෝ ඔහු මේ ජීවිතෙන් සමු අරගෙන යනකොට ඔහුට හෝ ඇයට සවන් දෙන්නේ නැහැ. දාලා යන්න එපා කිව්වට නොයා ඉන්නේ නැහැ. ඇයට හෝ ඔහුට ඒ තීරණය ගන්න බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් එක්කෙනාව දාලා යනවා බොහෝ විට. කොයිතරම් එකට ජීවත් වුණත්, එකට දරුවෝ හැදුවත්, මුළු ජීවිතේම දෙන්නට දෙන්න නැතුව බැරුව හිටියත් අන්තිමේදී එක්කෙනෙක්ව දාලා යනවා. අනිත් එක්කෙනාට සවන් දෙන්නේ නැහැ. ඒ තමයි යථාර්ථය. ඒ තමයි ඇත්ත. මේ සම්බන්ධකම් අපිට අයිති නැහැ. මේ සම්බන්ධකම් ඇතුලේ තියෙන්නේ ඊට වඩා ඒ මමත්වයේ ඉක්මවා ගිය දිව්‍යමය බැඳීමක්. ඒක අමතක කළොත් මිනිස්සු මේ හමුවීම නිසාම අඬනවා මුළු ජීවිතේම. නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමි විනි මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි. නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමි විනි මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි. අන්තිමේදී කිසිම දෙයක් ස්ථිර නැති මේ ලෝකේ, දුක විතරක් ස්ථිර මේ ලෝකේ, මේ අස්ථිර සම්බන්ධකම් ඇතුලේ අපි එක එක්කෙනාව මගේ කරගෙන ඒ තණ්හාවෙන් අයිති කරගන්න ගියොත් මට දුක විතරමයි ඉතුරු වෙන්නේ. නමුත් හැමතිස්සෙම මේ ගැඹුරුම ආදරය ඇතුලේ, මේ ගැඹුරුම සම්බන්ධකම ඇතුලේ මගේ කියන අයිතිය අත්හරිනකොට මගේ බිරිඳ මට උතුම් කෙනෙක් ලෙස හමු වෙනවා. මගේ ස්වාමි පුරුෂයා මට සුවිශේෂ පුද්ගලයෙක් ලෙස හැමදාම හමු වෙනවා. අද අපේ තරුණ පවුල් වලට විවාහ ජීවිත ගත කරන ගොඩක් දෙනෙකුට ඒ තමුන්ගේ පවුල ඇතුලේ තියෙන රහ, ප්‍රීතිය අහිමි වෙලා තියෙන්නේ ඊටාම කෑදරකමින්, තණ්හාවෙන්, තමුන්ගේ බලයෙන්, එහෙම නැත්නම් සල්ලි වලින් මොන විදියකින් හරි එක්ක හිතනවා බිරිඳ මට අයිති, මට යටත්, ඇය මං කියන විදිහට ඉන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ස්වාම පුරුෂයා කියන්නේ මා හරහා පාලනය වෙන්න ඕන කෙනෙක් කියලා. එකිනෙකා පිළිබඳ පුදුම තණ්හාවකින් ජීවත් වෙන නිසා දෙන්නටම දෙන්න නැති වෙලා ජීවිතේ පුදුම දුකකින් මිනිස්සු අද අඬනවා. මේ කාලකන්නිකම අත්හරින්න නම් මිනිස්සු මේ ලෝකයේ තියෙන ඉතාම සරල ඇත්ත තේරුම් ගන්න ඕනේ. අපිට අයිති නැහැ. මගේ හුස්ම මට අයිති නැහැ. නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමි විනි මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි. අන්තිමේදී අවුරුදු 40ක් 50ක් මායක හිටියත්, මහායක දරුවෝ හැදුවත් මොනම දේ කළත් ඇය මට නොකිය යනවා. ඇය මහව දාලා යනවා. ඔහු මාව අත්හැරලා යනවා. මම එපා කිව්වට මට සවන් දෙන්නේ නැහැ. මේ තමයි ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තොත් ජීවත් වෙන පුංචි කාලෙදී අපි කොයිතරම්ද මගේ බිරිඳට, මගේ ස්වාමි පුරුෂයාට ගෞරව කරයිද, ආදරය කරයිද? මට වැඩිය මගේ බිරිඳ මට උතුම්, මට වැඩිය මගේ ස්වාමි පුරුෂයා මට උතුම් කියන මහා ගෞරවනීය, ආදරණීය සුන්දරත්වය ගයක් ඇතුලේ හැදෙන්නේ මේ අත්හැරීම ඇතුලේ. සුදු බයිබලයේ මේ විදිහට සඳහන් වෙනවා උත්පත්ති පොතේ හරිම ලස්සනට දෙවෙනි පරිච්ඡේදයේ. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි වදාළසේක. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි වදාළසේක. මේ වගන්තිය දිහා බැලුවම එක දෙයක් පැහැදිලි වෙනවා. මිනිස්සු අවබෝධ කරගන්නට උත්සාහ කරනවා ස්වාම පුරුෂයා බිරිඳ කියන මේ සම්බන්ධකම කොහොමද ඇති වුනේ?
මේ සුවිශේෂී සම්බන්ධකම මේ මුළු ලෝකෙම පැවැත්ම රඳා පවතින මේ සම්බන්ධකම කොහෙන්ද ආවේ? යම් මොහොතක මිනිස්සු මේක විග්‍රහ කරනවා මේක අපි විසින් හදාගත්තු දෙයකට වඩා මේකට ඊට එහා යන ඉහළ මෙහෙවීමක් තිබෙන්නට ඕනේ. ඒක තමයි මේ කියන්න හදන්නේ. පසුව දෙවි සම්විධානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මමා දෙන්නේ මේ වදාළසේක. ඒ කියන්නේ මගේ බිරිඳ එහෙම නැත්නම් මගේ ස්වාමිපුරුෂයා මට මේ මහා ආදරණීය අත්දැකීම හමු වෙන්නේ මගේ උත්සාහයකින් නෙවෙයි. ඒක දෙවියන්ගෙන් මට ලැබුණු ආශිර්වාදයක් හැටියට මිනිස්සු ක්‍රමයෙන් අවබෝධ කරගන්න පටන් ගන්නවා. එවිට දෙවි සම්විධානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියේදී උන්වහන්සේ ඔහුගේ ඉලෑට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉලෑටයෙන් ස්ත්‍රිය මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ අටවලින් ගත් අටේවන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මය මිනිසාගෙන් ගත් හේයින් ඇට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. මිනිසාත් භාර්යාවත් දෙදෙනාම නග්නව සිටි නමුත් ඔහු ලැජ්ජා නොවුහ. හරිම පැහැදිලි මේ උත්පත්ති පොතේ මේ වචන විස්තර කරන්න හදනවා මේ සම්බන්ධකමට ඒ දෙදෙනාගේ සම්බන්ධකම අභිබවා යන දිව්‍යමය බලපෑමක් දිව්‍යමය අනුග්‍රහයක් තිබිය යුතුමයි කියන එක. පුද්ගල හැටියට අපි අතරේ දුර්වලකම් තියෙනවා. අඩුපාඩුකම් තියෙනවා. එකිනෙකාව නොගැලපීම් විශාල ලෙස දකින්න පටන් ගන්නෙ විවාහයෙන් පස්සේ. තවත් විදිහකට කියනවා නම් විවාහ වෙලා අවුරුදු 10ක් විතර පවා ගත වුණාට පස්සේ තමයි හරියටම මෙයාමට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න පටන් ගන්නෙ. තේරෙන්නේ නැති වෙන්න පටන් ගන්නෙ. එන්නෙම ඒ නොගැලපීම අවබෝධ වෙන්නේ දෙන්නගේ ජීවිත වඩා කිට්ටු වෙනකොට. මේකේ සුවිශේෂම පණිවිඩය තමයි අපි දෙන්නට දෙන්න ජීවත් වෙනවට වඩා අපි දෙන්නගේ ජීවිතේ සම්බන්ධ කරන අපි දෙන්නගේ ආදරේ ඉක්මවා යන මහා ආදරයක් අනුග්‍රහයක් ආශිර්වාදයක් හරහා පමණයි අපේ ජීවිත ලස්සන වෙන්නේ. අපේ ජීවිත බලවත් වෙන්නේ. එනිසා අද දවසේදී ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක අපේ ජීවිත පිළිබඳ මේ මහා ඇත්ත මෙනෙහි කරමින් අපි අවබෝධ කරගත්තොතින් මගේ බිරිඳ මට අයිති නැහැ. මගේ ස්වාමිපුරුෂයා මට අයිති නැහැ. මගේ නෙවෙයි මේක මට ලැබිච්ච දිව්‍යමය තෑග්ගක් කියන උතුම් අත්දැකීමට අද පෞල් ජීවිත ගත කරන අය ඇතුල් වෙන්න පටන් ගත්තොතින් මේ අපි අතරේ තිබෙන අනවබෝධයන් සහ තේරුම් නොගැනීම් එපා වීම ඒකාකාරී බවින් මිදිලා අපේ ජීවිත ස්වර්ගීය අත්දැකීමකට ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම දන්නේම නැති මම දැකලා නැති මම අඳුනන්නේ නැති ඇය මගේ ජීවිතේ හොඳම යෙහෙළිය බවට පත් වෙලා මගෙත් එක්ක ජීවිතේ බෙදාගෙන මට නිකියම මාව දාලා යනවා කියලා මහා ඇත්ත තේරුම් අරගෙන මේ ස්ථිර නැති ලෝකයේ තුල මට වඩා අනිත් එක්කෙනා ගෞරවයෙන් සලකන ඒ උතුම් ජීවිතයට පාන ගන්නට අදින් ඒ ජීවිතය ආරම්භන්නට අලුතෙන් අද පටන් ගන්නට ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන පිණිස අපි යාඥා කරනවා. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙළිය සොඳුර ඔබ විනි. මේ ලස්සන සම්බන්ධකම කොයිතරම් සුවිශේෂද කියලා කියනවනම් මේ සම්බන්ධකමට ආපු දෙන්නෙක් එකිනෙකා නැතුව ජීවත් වෙන්න බැරි තත්යකටපත් වෙනවා.
ඒ විතරක් නෙමෙයි. සැබෑම ලෙස ආදරයෙන් හමු වෙන දෙන්නේ ඒ හමුවීම කොයිතරම් tamunට බලපානවද කියනවනම් ඒ එකිනෙකාගේ එකතු වීම කොයිතරම් බලපානවද කියලා කියනවනම් අවසානයේ මගේ ජීවත් වීම ඇය හෝ ඔහු මත සඳහා පවතින තැනකට එනවා. ඒක එක්කම අපි ටික ටික තේරුම් ගන්නවා අපි දෙන්න එකට ජීවත් වීමට තියෙන එකම මාර්ගය ආදරය විතරයි කියලා. මොකද සම්බන්ධකම් වලදී ඒ සම්බන්ධකම් සඳහා විවිධ සාධක එළියට එනවා. තරහව, වෛරය, රණ්ඩු, කලකිරීම, එපා වීම, මැසිවිලි කියන ඒවා. මේ වගේ හේතු අපේ සම්බන්ධකම් වලදී අපි අතරට එනවා. හැබැයි මේ කිසිම දෙයක් අපි දෙන්නගේ පැවැත්මට උදව් කරන්නේ නැහැ. විවාහ කියන සම්බන්ධකමට උදව් කරන එකම ස්වභාවය ආදරය. ඒ ආදරය කියන ස්වභාවය, ඒ ආදරය කියන වාසාව ඇතුලේ විතරමයි දෙන්නෙක්ගේ පැවැත්ම තියෙන්නේ. අනිත් කිසිම දෙයකින් දෙන්නෙකුට පවතින්න බෑ. ඒ නිසා ස්වාම පුරුෂයා බිරිඳ කියන දෙන්න දැඩි විශ්වාසයකට ඇතුල් විය යුතුමයි. අපි දෙන්නගේ හෙට දවස තීරණය කරන්නේ ආදරය විසින් විතරයි. අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි අතරේ රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපි අතරේ එකම බිහිවෙන පිළිතුර බිහිවෙන්නේ ආදරය තුලින් විතරයි. ස්වභාවය අපිට තරහ යන්න පුළුවන්. අපි කලකිරෙන්න පුළුවන්. එපා වෙන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ ස්වභාවය මට රුස්සන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඔක්කොම සිදු වෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කළ යුත්තේ එක දෙයයි. මේ ඔක්කොම ඇතුලේ අපිට පවතින්න පුළුවන් අපි එකිනෙකාට ආදරය කරද්දී විතරයි. මගේ ජීවිතේ මගේ බිරිඳත් එක්ක ඇතිවුණු එක්තරා සිදුවීමකදී මම ලැබපු අත්දැකීමක් මම ගීතයක් බවට පරිවර්තනය කෙරුවා. එයාත් එක්ක ඇතිවුණු විශාල මත ගැටුමක්, බහිම්බස් වීමක් දුරදිග ගිහිල්ලා අවසානයේ අපි දෙන්න කතා නොකරන තැනටපත් වුණා එක්තරා දවසකදී. එදා මුළු රාත්‍රියම මට නිින්ද ගියේ නැහැ. මම මුළු රෑම හැරගෙන මේ වේදනාව දරන්න බැරුව අරගල කර ඉඳිද්දි මට එක දෙයක් හැඟුණා. ඇයත් එක්ක මම තරහ වුණා කියන එක නෙමෙයි මට දැනුනේ. මායි ඇයයි දැන් අමනාපෙන් ඉන්නවා කියන එක නෙවෙයි මට දැනුනේ. මට දැනුනේ මට මාව නැති වුණා කියලා. ඕක දැනෙන්න ගත්තා. මම කල්පනා කරා ඇයි අපි දෙන්න රණ්ඩු වුණා. ඇයි මමයි තරහ වුණා. ඇයි මට හිතෙන්නේ මට මාව නැති වුණා කියලා. මේ ගැන මම හිතද්දී මා තුළ ඉපදිච්ච සිතුවිලි මම මේ ගීතේ බවට පත් කෙරුවා. මට මාව නැති වුණා වගේ හිතට දැනෙන්නේ, දුක වාව ගන්න බැරි හින්දයි මා හැඬුවේ. ආදරය පුදුම බලයක් ලෙස මට දැනුනේ. මං තරහ වෙලා කොහොම ඉන්නද ආදරේ. මං තරහ වෙලා කොහොම ඉන්නද ආදරේ. ආදරය කරනවා නම් අපිට තරහ වෙලා ඉන්න බෑ. මිනිස්සුන්ට තරහ යනවා. මිනිස්සුන්ට තරහ යන්න පුළුවන්. හැබැයි ආදරය කරා නම් තරහ වෙන්න බෑ. ඔබ ඔබෙන් අහන්න. ඔබේ බිරිඳත් එක්ක, ඔබේ ස්වාමි පුරුෂයාත් එක්ක ඔබ ආදරෙන් ඉන්න කෙනෙක්ද? ඔබ ආදරෙන් ඉන්න කෙනෙක් නම් ඔබට තරහ වෙන්න බෑ. නමුත් ඔබට තරහ යන්න පුළුවන්. තරහ වෙන්න බෑ. ඔබ එළව මා පිළිකුල් කළ ඒ දවසේ මට ඔබව බැලඳගෙන සිඹිමින් ඉන්නට සිතුනේ. දුක දැනී රුදුරු වදනින්
ඔබේ මසිත පැරුණේ නැහැ තරහා නැගුණේ මසිතේ ආදරේ අපේ වචන වලින් දුක දැනෙන්න පුළුවන්. අපි තරහ ගිහිල්ලා කියන වචන වලින් හිත රිදෙන්න පුළුවන්. හැබැයි මොනතරම් දරුණු වචන පාවිච්චි කරුවත් අපි තරහ වෙන්නේ නැහැ. අපි කෙනෙකුට ආදරය කළා නම් ස්වභාවයන් ගැටෙනවා. නමුත් දුක දැනුණත් තරහ වෙන්න බෑ. ඒක තමයි ආදරයේ තියෙන පුදුම ස්වභාවය. දුක කඳුල සුසුම තනිකම හැමදාමත් තිබුණේ ආදරය කෙරෙහි අදහන අය නැ තනි වූයේ දුක සතුට දෙකම එකසේ ලෝතලය සැරසුවේ හැමදාම කිරුල දරුවේ ආදරේ මට මාව නැති වුණා වගේ හිතට දැනෙන්නේ දුක වාව ගන්න බැරි හින්දයි මා හැඬුවේ ආදරය පුදුම බලයක් ලෙස මට දැනුනේ මං තරහ වෙලා කොහොම ඉන්නද ආදරේ මං තරහ වෙලා කොහොම ඉන්නද